හරි භාග පාඩම යටතේදී අපි මුලින්ම ඉගෙන ගන්නවා භාගයක් කියන්නේ මොකක්ද? ඒ වගේම භාග එකතු කරන්නේ කොහොමද? භාග අඩු කරන්නේ කොහොමද? භාග බෙදන්නේ කොහොමද? භාග ගුණ කරන්නේ කොහොමද? ඒ වගේම විභාගෙට එන ගාන වරද්දව ගන්න නැතුව හදන්න, පේපරේට එන ගාන පටලව ගන්න නැතුව හදන්න මෙන්න මේ රූප සටහන් ක්‍රමයේ විදිහ භාවිතා කරලා භාග ගාන 10න් 10ම ගොඩ දාගන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. භාගයක් කියන්නේ මොකක්ද? භාගයක් කියන්නේ සම්පූර්ණ එකකින් යම්කිසි කොටසක් ගලවලා ගත්තාම අපි අන්න ඒකට කියනවා භාගයක් කියලා. ඉතින් අපි භාගය ලියද්දී සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන් තිබ්බ ප්‍රමාණය දාගන්නවා යටින්. මෙතන සම්පූර්ණයෙන් කලින් කොටස් 4ක් තිබිලා තියෙනවා. 4න් මේ අරන් තියෙන කොච්චර කොටසක්ද? එක කොටසයි. මෙන්න මේ විදිහට තමයි අපි භාගය සඳහන් කරගන්නේ. ඉතින් මෙතන භාගය සඳහන් කරගද්දී අපි මේ යට තියෙන එකට අපි කියනවා හරය කියලා. හරයට දාන්නේ අපි සම්පූර්ණ ප්‍රමාණය. මේ උඩ තියෙන කෙනාට අපි කියනවා ලවය කියලා. මෙයා හරය, මෙයා ලවය. මෙන්න මේ ලවය කියන්නේ අපි තෝරගත්ත කොටස. හරය කියන්නේ සම්පූර්ණ කොටස. සම්පූර්ණ කොටසෙන් කොපමණ කෑල්ලක් තෝරගත්තද කියන එක තමයි අපි භාගයක් කියලා සඳහන් කරගන්නේ. භාගවලට උදාහරණ විදිහට අපිට මෙන්න මේවා පෙන්වන්න පුළුවන්. 4න් 1යි 2න් 5යි 8යි කීයද 16න් මෙන්න මේ වගේ ඒවා අපි කියනවා භාග කියලා. මොකද්ද? හරයකුයි ලවයකුයි කියලා. මේ හරය කියන්නේ මොකද්ද? සම්පූර්ණ ප්‍රමාණය. සම්පූර්ණ ප්‍රමාණයෙන් කොච්චරක් තෝරගත්තද කියන එක මෙන්න මේ උඩ ලවයෙන් අපි පෙන්වනවා. මේ තමයි භාග හැඳින්වීම. ඊට පස්සේ අපි කතා කරන්නේ භාග එකතු කරන්නේ කොහොමද කියන එක. භාග එකතු කරද්දී අපි මුලින්ම බලන්න ඕනේ මෙන්න මේ යට හරය කියන එක දිහා. මෙන්න මේ හරය සමානද කියලා බලන්න ඕනේ. එහෙම නැත්නම් හරය අසමානද කියලා බලා ගන්න ඕනේ. හරය සමාන නම් ඒකට අපිට වෙනම ක්‍රමයක් තියෙනවා එකතු කරන්න. ඒ වගේම හරය අසමාන නම් අපි ඒකට වෙනම ක්‍රමයක් භාවිතා කරනවා එකතු කරන්න. හරි අපිට පේනවා මෙන්න මේ ගානේ යට තියෙන මොකද්ද? හරය. මේ හරයයි සමානයි. මෙතන ගානෙත් මේකයි හරය සමානයි. මෙතනත් දෙකීම 8. මෙතනත් දෙන්නගෙම 6. අන්න හරය සමාන භාග අපිට උදාහරණ විදිහට තියෙනවා. හරය සමාන නම් අපිට ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ. මෙන්න මේ උඩ දෙන්නා මොකද කරන්නේ? අපි එකතු කරලා ලියා ගන්නවා. 1යි 2යි 3යි. යට තිබුණු එක අපි ඒ විදිහටම දාගන්නවා. එතකොට 5න් 3යි. මෙතනත් අපි ඒ විදිහටම බලමු. යට තියෙන්නේ සමාන දෙන්නේ. එතකොට මෙතන 3යි උඩ 1යි මේ එකයි එකතු කරාම 2යි. ඉතින් මේ උත්තරේ තමයි මේකට. හරිම ලේසි භාග සමාන නම් එකතු කරගන්න. මොකද්ද ඉස්සෙල්ලාම යට සමානට බලනවා. සමාන නම් යට එකේ විදිහටම ලියාගත්තා. උඩ දෙන්නව එකතු කරලා දාගන්නවා. මෙතනත් 6යි දෙන්නගෙම ඉතින් 6 දාගන්නවා. ඊට පස්සේ උඩ දෙන්නව එකතු කරලා දාගන්නවා. 2යි 3යි එකතු කරාම 5යි. ආයෙත් මතක් කරන්න මොකද කරන්න තියෙන්නේ කියලා අපි මුලින්ම බලන්නේ හරය සමානද කියලා. හරය සමාන නම් යට කෙනා ඒ විදිහටම දාගත්තා. උඩ කෙනාව එකතු කරලා දානවා. මෙතන 1යි මෙතන 2යි එකතු කරලා 3යි කියලා දාගත්තා. ඒ විදිහමයි මේකෙත් අපි කරලා තියෙන්නේ. යට එක්කෙනා සමානද බලලා ඌ සමානයි සමාන එක ඒ විදිහටම දාගත්තා. උඩ දෙන්නව එකතු කරලා දාගන්නවා. මෙතනත් ඒ විදිහමයි යට දෙන්න සමානද බැලුවා සමාන නිසා එක මම ඒ විදිහටම දාගත්තා. උඩ දෙන්නව එකතු කරලා දාගන්නවා. ආයෙත් මේකෙත් 6 තියෙන දෙන්නගෙම ඉතින් සමානයි. එයා ඒ විදිහටම දාගත්තා. මේ දෙන්නව එකතු කරලා දාලා තියෙනවා. හරි මේ ගානේ බලන්න මෙතන හරය 2යි මෙතන හරය 4යි. දැන් දෙන්නගේ හරයන් අසමානයි. හරයන් අසමානයි නම් අපි එකතු කරන්නේ කොහොමද? මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය හොයා ගන්න ඕන. ඒක හොයන්නේ කොහොමද? මම දා ගන්නවා 2යි 4යි මෙන්න මේ විදිහට. ඒකලා මම මේකේ තියෙන පොඩිම පදයෙන් ගුණ කර බෙදනවා මෙන්න මේක. ඉතින් මෙතන 2 තියෙන්නේ මම මේක 2කින් බෙදනවා. මෙතන 2 ඒවා 1යි මෙතන 2 ඒවා 2යි. ඒ විදිහට මම ආයෙත් පාරක් බෙදනවා. එතකොට මෙතන පොඩි එක මොකද්ද 2. දැන් එකේ ඉලක්කම තියෙද්දි අපි ඒක සලකන්නේ නැහැ. ඉතින් මෙතන 2 ඉලක්කමක් තියෙනවා. ආයෙත් 2කින් බෙදනවා මම. මෙතන එතකොට 1යි මෙතන 1යි. මෙන්න මේ විදිහට අවසාන උත්තරේ 1 එනකල් මෙන්න මේ විදිහට අපි බෙදෙන සංඛ්‍යා යටට ලියාගෙන ගිහිල්ලා මෙන්න මේ එන ටික ගුණ කරලා ගත්තා නම් අපිට මෙන්න මේකේ පොදු ගුණාකාරය හොයාගන්න පුළුවන්. මෙතන 2යි මෙතන 2යි ගුණ කරාම පොදු ගුණාකාරය 4යි. දැන් අපි මොකද කරන්නේ? මෙන්න මේක 4 බවට පත් කරගන්න ඕන. මෙන්න මේක 4 බවට පත් කරගන්න ඕන. ඒ වගේම අපි මෙන්න මේකත් 4 බවට පත් කරගන්න ඕන. මෙතන අපිට පේනවා 4 තමයි තියෙන්නේ. අය ඒක 4 බවට පත් කරගන්න දෙයක් නැහැ. ඒත් මෙතන අපිට 4 නෙමෙයි තියෙන්නේ. අපි එතකොට මේක 4 බවට පත් කරගන්න ඕන. 2 කොහොමද අපි 4 බවට පත් කරගන්නේ? 2කින් ගුණ කරලා. 2කින්
ගුණ කරලා අපිට යට විතරක් දෙකකින් ගුණ කරන්න බෑ. අපි යටට කරන හැමදේම උඩටත් කරනවා. අන්න උඩත් අපි දෙකෙන් ගුණ කරනවා. ඉතින් මෙතන එතකොට අපිට එනවා දෙවරක් 2 4යි. මෙතන දෙවරක් 1 2යි. ඒ වගේම මෙතන අපිට එනවා එකතු කිරීම 4මයි තියෙන්නේ උඩ 1යි. ඉතින් දැන් අපිට තියෙනවා මොකද්ද? හරය සමාන භාග දෙකක්. හරය සමාන භාග දෙකක් එකතු කරනවා නම් අපි මොකද කරන්නේ? හරය ඒ විදිහටම තියාගත්තා. ඒ කරලා මෙන්න මේ ලවයන් දෙක එකතු කරනවා. 2යි 1යි එකතු කරාම උත්තරේ කීයද? 3යි. හරි ලේසි භාග අසමාන. හරය අසමාන භාග එකතු කරන්නත් මුලින්ම මොකද කරන්නේ? කුඩා පොදු ගුණාකාරය හොයාගත්තා. අනිත් ඒ වගේ හරයන් මෙන්න මේ කුඩා පොදු ගුණාකාරය බවට පත් කරගත්තා. ඊට පස්සේ එකතු කරගෙන යන්න තියෙන්නේ මොකද්ද? හරය සමාන භාග විදිහට අපිට එනවා. අන්න ඒක එකතු කරලා ගත්ත ගමන් අපිට මේ හරය අසමාන භාගات එකතු කරගන්න පුළුවන්. හරි අපි තව උදාහරණයක් බලමු. මේකේ අපිට පේනවා මේකේ හරය තියෙන්නේ 3, මෙතන හරය තියෙන්නේ 5. දෙන්න සමානයිද? දෙන්න සමාන නෑ. අපි එතකොට මොකද කරන්න ඕන? මේ දෙන්නගේ පොදු ගුණාකාරය හොයා ගන්න ඕන. ඉතින් මම මොකද කරන්නේ? 3යි 5යි මෙන්න මේ විදිහට ලියාගෙන මේක බෙදනවා. මෙතන තියෙන පොඩි ඉලක්කමෙන් 3ෙන්. ඉතින් 3ෙන් බෙදුවම අපිට එනවා මෙතන දෙන්නටම පොදු එකකින් තමයි අපි මුලින්ම බෙදන්න ඕනේ. මෙතන දෙන්නටම පොදු එකක් නැති නිසා තමයි මම මේ කුඩාම එකෙන් බෙදුවේ. අන්න මෙතන 3ෙන් බෙදුවාම මෙතන 3 ඒවා 1යි 5 3ෙන් බෙදන්න බැරි නිසා මම මොකද කරන්නේ? 5 ඒ විදිහටම තියාගන්නවා. අයිත් පාරක් යනවා අපිට බෙදීමට. එතන 1 තියෙන්නේ. අපි 1 තියෙනවා නම් ඒක ගණන් ගන්නේ නැහැ. අනිත් පොඩි සංඛ්‍යාව මොකද්ද? 5. අන්න මම බෙදනවා 5ෙන්. එතකොට මෙතනත් 1යි මෙතනත් 1යි. දැන් අපි මොකද කරන්නේ? මෙන්න මේ දෙන්නව ගුණ කරනවා. 3 ගුණ කිරීම 5 කීයද? 3 5ෙන් ගුණ කරාම උත්තරේ 15යි. අපි ඒ කියන්නේ මොකද? මෙන්න මේ දෙන්නව 15 බවට පත් කරගන්න ඕන. ඉතින් අපි දෙන්නව 15 බවට පත් කරගන්නේ කොහොමද? මෙන්න මේ 3 15 කරන්න නම් අපි 5ෙන් ගුණ කරගන්න ඕන. ඉතින් අපිට යට විතරක් 5ෙන් ගුණ කරන්න බෑ. අපි ඒ විදිහටම උඩත් 5ෙන් ගුණ කරගන්නවා. අන්න ඒ වගේම මේ පැත්තත් අපි මොකද කරන්න ඕන? 15 බවට පත් කරගන්න ඕන. 5 කොහොමද 15 බවට පත් කරගන්නේ? අපි 3ෙන් ගුණ කරනවා. හරි අපි දෙන්නම 3ෙන් ගුණ කරන්න ඕන ඒ නිසා. ඉතින් මෙතන 3 වරක් 5 එහෙම නැත්නම් 5 වරක් 3 15යි. 15ෙන් උඩ කීයද තියෙන්නේ? 5 වරක් 1 5යි. ඒ වගේම මේ පැත්තේ 5 වරක් 3 15යි. මෙන්න මෙතන තියෙනවා දෙවරක් 3 6යි. දැන් අපි මොකද කරන්න ඕන? දෙන්නගේ හරයන් සමානයි. හරයන් සමාන භාග දැන් අපි එකතු කරන්නයි තියෙන්නේ. හරි ලේසි. යට එක ඒ විදිහටම දාගත්තා. උඩ දෙන්නව එකතු කරලා දාගත්තා. 5යි 6යි එකතු කරාම 11යි. හරි ලේසි. හරය අසමාන භාගත් එකතු කරන්න. මොකද මුලින්ම අපි කරන්නේ පොදු ගුණාකාරය හොයාගත්තා. පොදු ගුණාකාරය මේකෙන් හදාගෙන අන්න හරය සමාන වෙනවා. ඊට පස්සේ හරය සමාන වුණාට පස්සේ අපිට නිකම්ම එකතු කරලා ගන්න තමයි තියෙන්නේ. භාග අඩු කිරීමත් අර වගේමයි. අපි මුලින්ම කරන්න ඕන මොකද්ද? හරය සමානද කියලා බලන එක. අපි හිතුව මෙන්න මේ වගේ ගානක් දීලා තියෙනවා අපිට කියලා 3 යටින් 4 තියෙනවා. අඩු කිරීම 1 මෙතන 4. දැන් මුලින්ම අපි කරන්නේ මොකද්ද? යට මෙන්න මේ හරයන් සමානද බලනවා. අන්න මෙතන 4 මෙතනත් 4 දෙන්න සමානයි. සමාන නම් එකතු කිරීම වගේමයි යට කෙනා ඒ විදිහටම දාගත්තා. උඩ දෙන්න දැන් අපි අඩු කරන්නයි ඕන. 3ෙන් 1ක් අඩු කරාම 2යි. මෙන්න මේ විදිහට තමයි අපිට උත්තරේ එන්නේ. හැබැයි අපි භාග ලියනකොට දන්නවා භාගය තියන්න පුළුවන් පොඩිම විදිහෙන් තියන්න ඕන. අපි ඒක කරන්නේ කොහොමද? දෙන්නම බෙදන්න පුළුවන් නම් එක සමාන ඉලක්කමකින් අපි අන්න ඒකෙන් බෙදලා මේ උත්තරේ තියාගන්න ඕන. අපිට පේනවා මෙන්න මේ 2 මෙතන 4 තියෙන්නේ. 4 අපිට 2කින් බෙදලා උත්තරේ 2ක් කියලා ගන්න පුළුවන් මෙන්න මෙතෙන්ට. ඉතින් මෙතන 2 ඒවා එතකොට 1යි මෙතන 2 ඒවා 2යි. අපිට මේක 2කින් 1 කියලා උත්තරේ සරලම විදිහට තියන්න පුළුවන්. මේ භාග අඩු කිරීම මොකද්ද? හරය සමාන භාග අඩු කිරීම. හරි අපිට තව ගානක් තියෙනවා මෙන්න මේ විදිහට. මෙතන දෙන්නට මොකද අපි බලන්නේ? සමානද කියලා මුලින්ම බලනවා. අන්න සමානයි. මෙතනත් 6යි මෙතනත් 6යි. අන්න අපි ඒ අට එක ඒ විදිහටම දාගන්නවා. මොකද යට දෙන්න සමාන නම් අපි ඒක ඒ විදිහටම දාගන්න ඕනේ. උඩ දෙන්නව අඩු කරලා දාගන්න ඕන. 3ෙන් 2ක් අඩු කරාම 1යි. හරි ලේසි. භාග අඩු කිරීම හරය සමාන නම්. හරි අපි මේක අඩු කරන විදිහ බලමු. මෙතන අපිට පේනවා
මෙතන 4 මෙතන 2 හරයන් දෙක සමානද හරයන් දෙක සමාන නැහැ. ඉතින් හරයන් දෙක සමාන නැත්නම් අපි මොකද කරන්න ඕන? මුලින්ම හරයන් දෙක සමාන කරගන්න ඕන. ඒක කරන්නේ කොහොමද? යනවා අපි බෙදීම මෙන්න මේ කුඩා පොදු ගුණාකාරය හොයාගන්න 4යි 2යි මම මේ විදිහට දාගත්තා. දෙන්නගේ පොදු ගුණ වෙන එකක් තියෙනවා නම් අන්න ඒකෙන් බෙදනවා. මෙතන 2 තියෙනවා මම 2කින් බෙදන්නම්. 4 2කින් බෙදුවාම 2යි. මෙන්න මේ 2 2කින් බෙදුවාම 1යි. ඉතින් දැන් ආයෙත් පාරක් අපි කුඩාමකින් බෙදන්න ඕන. මෙතන තියෙන 1 අපි සලකන්නේ නැහැ. එතකොට අනිත් ඉලක්කම 2 මේක 2කින් බෙදනවා. මෙතන 1යි මෙතන 1යි. ආයෙත් මේ දෙක ගුණ කරාම අපිට එන්නේ උත්තරේ 2 ගුණ කිරීම 2 සමානයි 4යි. දැන් මොකද කරන්න ඕන? අපි මෙන්න මේවා 4 බවට පත් කරගන්න ඕන. මේක 4 බවට පත් කරන්න දෙයක් නැහැ. අපිට 4 තමයි දීලා තියෙන්නේ. ඉතින් මේක 4 බවට පත් කරගන්න අපි මොකද කරන්න ඕන? 2කින් ගුණ කරගන්න ඕන. මේක විතරක් අපිට 2කින් ගුණ කරලා බෑ. අපි අන්න ඒ විදිහටම මෙන්න මේකත් 2කින් ගුණ කරගන්න ඕන. ඉතින් මෙතන තියෙනවා අපිට 4න් 3ක්. ඒ වගේ මේක ගුණ කරාම දෙවරක් 2 4යි. උඩ එන්නේ එක්වරක් 2 2යි. අන්න දැන් ලේසි. යට දෙන්න සමානයි. යට එක වට ඒ විදිහටම ලියා ගන්න පුළුවන්. උඩ එක ඊට පස්සේ මොකද කරන්නේ? අපි 3න් 2ක් අඩු කරලා 1ක් කියලා දාගන්නවා. භාග අඩු කිරීම හරය අසමාන වුණාම. හරි මෙතන බලන්න අපිට තියෙනවා 10යි 5යි. දෙන්න අසමානයි. අසමාන අපි පොදු ගුණාකාරය හොයාගන්න ඕන. මෙතන 10 දාගන්නවා මම 5 දාගන්න. මෙන්න මේ විදිහට අපි කොහොමද හොයන්නේ? මුලින්ම බෙදනවා පොඩි මේකෙන් 5න් ඒ කියන්නේ 5න් බෙදුවාම මෙතන 2යි මෙතන 1යි. දැන් අපි ඊළඟට පොඩි මේක මොකද්ද? 1 සලකන්නේ නැත්නම් 2. ඉතින් 2න් බෙදුවාම මෙතනත් 1යි මෙතනත් 1යි. දැන් අපි මොකද කරන්නේ? මෙන්න මේ 2යි මෙන්න මේ 2යි මෙන්න මේ 5යි ගුණ කරනවා. 2 5න් ගුණ කරාම උත්තරේ 10යි. අපිට ඒ කියන්නේ මෙන්න මේවා 10 බවටයි පත් කරගන්න තියෙන්නේ. මෙතන 10 දීලා තියෙන නිසා අපිට ඒකට මුකුත් කරන්න දෙයක් නැහැ. මෙතන 10 බවට පත් කරගන්නේ කොහොමද? අපි 2කින් ගුණ කරලා අන්න මේක මම 2කින් ගුණ කරනවා. අපිට ඒක විතරක් 2කින් ගුණ කරන්න බෑ. අපි උඩ එක්කෙනත් 2කින් ගුණ කරගන්න ඕන. ඉතින් මෙතන අපිට තියෙනවා 10 මෙතන උඩින් 5 තියෙනවා. ඒ වගේ මේ පැත්තේ 5 2කින් ගුණ කරාම 10යි. 1 2කින් ගුණ කරාම 2යි. දැන් සමාන දෙකක් තියෙන්නේ. අපිට සමාන දෙන්නෙක් ඉන්නේ මොනවද? හරය සමාන නම් යට කෙනා ඒ විදිහටම දාගත්තා. උඩ කෙනාව මොකද කරන්නේ? අඩු කරලා දාගන්න ඕන. 5න් 2ක් අඩු කරාම උත්තරේ 3යි. අන්න 10න් 3ක් කියලා එනවා. මේ භාග අඩු කිරීම මොකද්ද? භාග අඩු කිරීම මෙන්න මේ හරයන් අසමාන භාග. මුලින්ම අපි මොකද කරන්නේ? පොදු ගුණාකාරය හොයාගත්තා. අනිත් එක පොදු ගුණාකාරය බවට පත් කරගත්තා. ඊට පස්සේ දැන් අපිට එන්නේ සමාන දෙන්නෙක්. සමාන දෙන්නෙක් නම් නිකම්ම අඩු කරලා දානවා. මේ භාග අඩු කිරීම. එකතු කිරීම අඩු කිරීම වගේ නෙමෙයි භාග ගුණ කිරීම ඊට වඩා ලේසි. මේකේ අපිට හරය සමානද අසමානද කියලා බලන්න දෙයක් නැහැ. කෙලින්ම යට දෙන්නව වෙනම ගුණ කරා උඩ දෙන්නව වෙනම ගුණ කරා. 2 4න් ගුණ කරාම 8යි. 1 1න් ගුණ කරාම 1යි. 8න් 1යි. මේ භාග ගුණ කිරීම හරිම ලේසි. අන්න මෙතන තියෙනවා අපිට සමාන දෙන්නෙක්. සමානද කියලා අපිට බලන්න දෙයක් නැහැ. මොකද කරන්නේ? 6 ගුණ කරනවා 6න් 36යි. 1 ගුණ කරනවා 3න් 3යි. හරිම ලේසි. මොකද කරන්න තියෙන්නේ? අපිට නිකම්ම යට දෙන්න වෙනම ගුණ කරා උඩ දෙන්නව වෙනම ගුණ කරා. හැබැයි අපිට මෙන්න මේ විදිහට තියන්න බෑ. අපි මේක සුළු කරගන්න ඕන. සුළු කරන්නේ කොහොමද? මේක 3ෙන් බෙදලා 3ට 3 ඒවා 1යි 36ට 3 ඒවා 12යි. ඉතින් මේකේ අපිට උත්තරේ එනවා 12න් 1යි කියලා. මේ මොකද්ද? භාග ගුණ කිරීම. භාග ගුණ කිරීම හරි ලේසි. යට එක්කෙනා වෙනම ගුණ කරා උඩ එක්කෙනා වෙනම ගුණ කරා. සමාන වුණත් එකයි අසමාන වුණත් එකයි. යට දෙන්නව වෙනම ගුණ කරා උඩ දෙන්නව වෙනම ගුණ කරා. මේ භාග ගුණ කිරීම. අපි මොකද කරන්නේ? මෙන්න මේ පිටිපස්සේ ඉන්න එක්කෙනාව කන පිට හරව ගන්න ඕනේ. මොකද කරන්න ඕනේ? කන පිට හරව ගන්න ඕනේ. ඉතින් මෙතන තියෙනවා 1 යට 2 බෙදීම වෙනුවට මම මේ දෙන්න කන පිට හරව ගත්තොත් අපිට පුළුවන් ගුණ කිරීම කියලා දාගන්න. ඉතින් එතකොට 1 එනවා උඩට 5 එනවා යටට. මොකද මම මේ කරේ මේ දෙන්නව කන පිට හරව ගත්තා. දැන් හරි ලේසි අපිට භාග ගුණ කිරීමක් තියෙන. යට දෙන්න වෙනම ගුණ කරා උඩ දෙන්න වෙනම ගුණ කරා. දෙවරක් 5 10යි එක්වරක් 1 එකයි. මේ භාග බෙදීම යටතේදී අපි කතා කරන්නේ මොකද්ද? මුලින්ම කරන්නේ දෙන්නව කන පිට හරවගෙන ගුණ කිරීම කියලා දාගත්තා. සාමාන්‍යයෙන් භාග ගුණ කරන විදිහටම මේක ගුණ කරගෙන ගියා. හරි අපිට තව එකක් දීලා තියෙනවා මෙන්න මේ විදිහට. මේකෙත් අපි මොකද කරන්නේ? පිටිපස්ස එක්කෙනාව කන පිට හරවලා ගුණ කිරීමක් විදිහට ලියා ගන්නවා. මෙතන 4න් 2යි
මෙතන මාරු කරාම ಗುಣ කිරීමක් එනවා උඩට 1 යටට 4 භාග ಗುಣ කිරීම වගේ එකක් එන්නේ යට දෙන්න වෙනම ಗುಣ කරා උඩ දෙන්න වෙනම ಗುಣ කරා අන්න ඒ විදිහටයි තියෙන්නේ හැබැයි මෙතන අපිට වෙනවා ලොකු ಗುಣ කිරීමක් එනවා මෙන්න මේ වගේ වෙලාවට අපි බලන්න ඕනේ මේ උඩ ඒවත් එක්කන් කපන්න පුළුවන්ද කියලා අපිට මෙන්න මේකයි කපන්න පුළුවන් මෙන්න මේකයි සමාන ඒවා ගුණ කරන ඒවා තියෙනවා නම් අන්න ඒ දෙක කපා ගන්න පුළුවන් මම ආයෙත් මෙතනින් ලියා ගන්න ಗುಣ කිරීම 1 යට 4 මං කිව්වා මේකයි තමයි අපිට කපා ගන්න පුළුවන් මේකයි තමයි කපා ගන්න පුළුවන් ඉතින් 4 එකයි තියෙන්නේ මෙතන එක ආයෙ කපන්න බෑ ඒක අපිට ගන්න වෙන්නේ නැහැ ඉතින් මෙතන අපිට ගත්තාම 2යි 4යි තමයි තියෙන්නේ ඉතින් එතකොට පේනවා අපිට මේකයි දෙන්නම දෙකෙන් බෙදෙනවා කියලා ඉතින් මෙතන දෙකේ ඒවා 1යි මෙතන 4ට දෙකේ ඒවා 2යි දැන් අපිට තියෙන්නේ මොකද්ද මෙන්න මේ විදිහ එකක් 1 යට 4 ಗುಣ කිරීම 1 යට 2 කියලා ඉතින් මේ වගේ එකක් ගුණ කරන්නේ අපි කොහොමද යට දෙන්නව වෙනම ගුණ කරා 4 වරක් 2 8යි කියලා 1 එකෙන් ගුණ කරා 1යි කියලා අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාලට මේ විදිහට කපා ගන්න තේරෙන්නේ නැත්නම් අපි මොකද කරන්නේ මේ දෙන්නව මේ විදිහටම තියාගෙන යට දෙන්නව වෙනම ගුණ කරනවා 4 වරක් 4 16යි උඩ දෙන්නව වෙනම ගුණ කරනවා දෙවරක් 1 2යි කියලා දැන් අපි ආයෙත් සුළු කරගන්න ඕන මේක එතකොට මේක දෙකෙන් බෙදෙනවා දෙකේවා 1යි මෙතන දෙකේවා 8යි අන්න එහෙම කරත් අපිට එන්නේ මෙන්න මේ උත්තරේමයි මොකද්ද 8න් එකමයි අපිට පේනවා මොන ක්‍රමේ පාවිච්චි කරත් අපිට එන්නේ එකම උත්තරය හරි අපි දැන් කතා කරන්නේ රූප ක්‍රමය ගැන රූප ක්‍රමයෙන් කොහොමද ගානේ 10න් 10ම ගන්නේ පේපරේ ගාන පටල ගන්නේ නැතුව හදලා කියලා. ඉතින් මෙන්න රූප ක්‍රමය කියන්නේ අපි මෙන්න මේ රූප සටහන් ක්‍රමයක් තමයි මේකෙදි භාවිතා කරන්නේ. ඉතින් අපි රූප සටහන් ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. අපි ඒකෙදිත් කියලා දුන්නා අපි ආයෙත් පොඩ්ඩක් මතක් කරන්නම්. රූප සටහනක අපිට මේ පැත්තට නම් යන්න තියෙන්නේ අපි කරන්නේ ಗುಣ කරන එක. ඒ වගේම රූප සටහනක අපිට යට පැත්තට නම් යන්න තියෙන්නේ අපි කරන්නේ එකතු කරන එක. ඉතින් රූප සටහන පාඩම අපි බලන්න කියලා මතක් කරනවා මේක වැඩි දුර විස්තර තේරුම් ගන්න නම් ඉතින් අපි දැනට මේකට අදාළ ටික විතරක් මම කියලා දෙන්න. ඉතින් මේ පැත්තට අපි කතා කරා මොකද්ද ಗುಣ කරන්නේ කියලා. ඊට පස්සේ අපි බලමු රූප සටහනක් කියවගන්නේ කොහොමද කියලා. ඉතින් මෙතන අමරගේ පොත් කියන එක වගේ අපිට කියව ගන්න ඕනොත් අමරගේ පොත් මෙතනයි. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට එන එක තමයි අපි මෙතෙන්ටයි ගේන්න ඕන. ඉතින් අමරගේ පොත් ගන්න හොයන්න කියලා අපිට දුවලා තිබ්බොත් මොකද කරන්නේ? අපි මෙන්න මේක මේ පැත්තටයි යන්නේ අන්න ಗುಣ කරන්නයි ඕන. ඉතින් මෙතන අමරට තියෙනවා අපිට පහෙන් දෙකක් තියෙනවා. මෙතන පොත් තියෙනවා මේ අමරට අදාළව කීයක්ද? 4න් එකක්. අන්න මේ පැත්තට යන නිසා අපි මොකද කරන්න ඕන? ಗುಣ කරන්නයි ඕන. ඒ කියන්නේ මෙන්න මේ පහෙන් 2යි මෙන්න මේ 4න් 1යි ಗುಣ කිරීමක් තමයි අපිට තියෙන්නේ. අපි මේ විදිහේ රුක් සටහනට හදාගන්නේ කොහොමද කියන එක පොඩ්ඩකින් කතා කරමු. එතකල් අපි බලමු මේක කොහොමද හැදෙන්නේ කියන එක පිළිබඳව. ඉතින් මේ පැත්තටයි යන්නේ මොකද්ද? අමරගේ පොත් ගාන නම් හොයන්න ඕන. ಗುಣ කරන්නයි තියෙන්නේ. හරි දැන් අපි ಗುಣ කරමු. යට දෙන්නව වෙනම ಗುಣ කරා. යට දෙන්න 20යි උඩ දෙන්නව වෙනම ಗುಣ කරා 2යි. දැන් මේක සුළු කරාම 10න් 1යි. මේ 10න් 1 එන්නේ මොකද්ද? මෙන්න මේ පොත් ගානට අමරගේ පොත් ගාන කිව්වොත් 10න් 1යි. අපිට කිව්වොත් අමර පොත් සඳහා වැය කළ මුළු ප්‍රමාණයේ භාගයක් ලෙස දක්වන්න කිව්වොත් මේ විදියට ඇඳගත් රූපෙන් අපි මේ පැත්තට යන්න තියෙන්නේ අන්න ಗುಣ කරලා දාගන්නවා මං මෙන්න මෙතනින්. ඉතින් අපි මේ විදිහට මේ ඔක්කොම සම්පූර්ණ කරගමු මෙන්න මෙතෙන්ට එන අගයන් ටික. ඉතින් අපි ගත්තාම අමරගේ පෑන් කිව්වොත් මෙහෙම ගියා ආයෙත් මෙහෙමයි යන්න තියෙන්නේ ಗುಣ කරගන්න ඕන. ಗುಣ කරන්නේ මොකද්ද? මෙන්න මේ 5න් 2යි මෙන්න මේ 4න් 3යි කියන එක. ඉතින් මේ දෙන්නව ಗುಣ කරාම අපිට එනවා කීයක්ද? මෙතන එනවා 20යි උඩින් එනවා 5යි 20න් 5යි කියන්නේ අපි මෙතන අපිට එන්නේ 6යි කියලා. ඉතින් අපි මේක තවදුරටත් සුළු කරගත්තොත් 10න් 3යි කියලා දාගන්න පුළුවන්. අන්න මුළු ප්‍රමාණයෙන් 10න් 3ක් අමරගේ පෑන් සඳහා වියදම් කරලා තියෙනවා 10න් 3ක්. අන්න ඒ විදිහටම අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙයාලවත් ಗುಣ කරලා දාගන්න එක. ඉතින් මෙයාලව අපි ಗುಣ කරන්නේ කොහොමද? මෙතන 5න් 3යි මෙතන 2න් 1යි මම ලේසියෙම ಗುಣ කරලා ගන්නම්. මෙතෙන්ට අපිට එනවා 5 වරක් 2 10යි 3 වරක් 1 3යි කියලා. ඊට පස්සේ අපිට අය එනවා මොකද්ද? මේක ಗುಣ කරාම 5 වරක් 2 10යි මෙතන 3 වරක් 1 3යි කියලා.
අන්න අපිට කිව්වා මොකද්ද මෙන්න මේ රුක් සටහනක සම්පූර්ණ එකතුව එකක් වෙන්න ඕන කියන එක. ඉතින් අපි බලමු එකක් වෙනවද කියලා. මෙතන 5න් 2යි මෙතන 5න් 3යි තියෙන්නේ. 5න් 2යි 5න් 3යි එකතු කරාම 5න් 5යි 5න් 5 කියන්නේ කීයද? දෙකම බෙදෙනවා 5න් 1යි 1යි. අන්න 5න් 5 කියන එක අපිට 1යි කියලා ගන්න පුළුවන්. ඒ විදිහටම මෙතන 4න් 3යි මෙතන 4න් 1 එකතු කරාම 4න් 4යි. අන්න මේ පැත්තට ඒක සමානයි. ඉතින් මේ පැත්තෙත් ඒ විදිහට ගත්තාම 2න් 1යි 2 එකතු කරාම මෙතනත් 1යි. අන්න එතන රුක් සටහනෙත් 1යි එන්නේ. අන්න ඒ විදිහටම මේ ටික එකතු කරලා බලන්න 10න් 3යි 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 1යි එකතු කරාම එතනත් 10න් 10ක් එනවා. ඒ කියන්නේ මේකෙත් එකතුව 1යි. අන්න ඒක මතක තියාගන්න ඕන. අපි ඊළඟට අපි මේක ඔයාලට තේරෙන්නේ නැතුව ඇති. අපි ඉතින් ගානක් එක්කම බලමු මේ විදිහට මේක කොහොමද ගොඩනගාගන්නේ, කොහොමද ගාන සම්පූර්ණ හදාගන්නේ. මෙන්න මේ ලේසිම ලේසි රූප සටහන් ක්‍රමය භාවිතා කරලා කියලා. හරි රූප සටහන් ක්‍රමය අපි හුරු වෙන්නත් එක්කන් අර ගෲප් එකට දාලා තිබුණ ගාන තමයි දැන් සාකච්ඡා කරන්නේ. ඉතින් ඔයාලා තාම අපේ WhatsApp ගෲප් එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැන්ම ජොයින් වෙන්න අපේ WhatsApp ගෲප් එකට. මේක 100%ක්ම මිලේ කරන ගණිත පාඨමාලාවක්. ඒ වගේම අපි හැමදාම එක ගානක් සාකච්ඡා කරනවා අඩුම විනාඩි 10ක් 30ක් අතර කාලයක් ඇතුළත. ඉතින් ගානේ මොකද්ද මුලින්ම කියන්නේ තාප්පයක මුලින් දිගෙන් 12න් 7ක ප්‍රමාණයක් පළමු දිනේ හදනවා කියනවා. ඉතිරි දිගෙන් 5න් 3ක ප්‍රමාණයක් දෙවන දිනේ හදනවා කියනවා. ඉතින් මම මුලින්ම මෙතන ලියා ගන්නම් පළමු දිනේ හදනවා කියනවා. පළමු දිනේ හදනවා කියනවා කොච්චරද? පළමු දිනේ හදන්නේ 12න් 7ක ප්‍රමාණයක්. ඊට පස්සේ පළමු දිනෙන් පස්සේ ඉතිරි දිගෙන් කොච්චරද? 5න් 3ක ප්‍රමාණයක් හදනවලු දෙවන දිනේ. දැන් අපි මේක රුක් සටහනට දාගන්න තමයි තියෙන්නේ. ඉතින් ඉතිරියෙන් මෙන්න මේක හදන්නේ දෙවන දිනේ. ඉතින් මොකද කරන්නේ? රුක් සටහන මෙහෙම දාගත්තා. මුලින්ම හදනවා පළමු දිනේ කියලා. පළමු දිනෙන් පසු ඉතිරියෙන් කියන හින්දා අපි මෙතන පළමු දිනේ ඊපස්සේ ඉතිරිය තමයි මෙතනට දාගන්නේ. ඉතිරිය පළමු දිනේ හැදුවා. ඊට පස්සේ ඉතිරිය හදනවා. මෙන්න මෙතනින් ඉතිරිය තමයි මේ. ඊට පස්සේ කියනවා අපිට ඉතිරියෙන් 5න් 3ක ප්‍රමාණයක් දෙවන දිනේ හදනවා කියනවා. ඉතින් ඉතිරියෙන් 5න් 3ක ප්‍රමාණය කියන්නේ මෙන්න මේ විදිහට දාගත්තා. දෙවන දිනේ හදන්නේ කොච්චරද? මෙන්න මේක දාගන්නවා මෙතනින්. ඉතින් පළවෙනි දිනේ හැදුවේ අපි 12න් 7ක ප්‍රමාණයක්. දෙවන දිනේ හදන්නේ කොච්චරද? 5න් 3ක ප්‍රමාණයක්. දැන් අපිට ඊළඟට දාන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේ ඉතිරිය කීයද කියන එක. අපි දන්නවා මේ දෙන්න එකතු කරාම 12න් 12ක් වෙන්න ඕන. ඒ කියන්නේ එකක් වෙන්න ඕන. සම්පූර්ණ එකක් වෙන්න ඕන. මෙතන 12න් 7ක් තියෙනවා. අපිට තව අඩුයි 12න් 5ක ප්‍රමාණයක්. අන්න ඒක දාගන්න මම මෙතනින්. ඊට පස්සේ මෙතන 5න් 3යි. මෙතෙන්ට අපිට අඩුයි 5න් 2ක ප්‍රමාණයක්. මේ මොකද්ද? දෙවන දිනේ ගියාට පස්සේ ඉතිරි වෙච්ච ප්‍රමාණය. හරි. දැන් ගානේ පළවෙනි කොටසෙන් මොකද්ද කියන්නේ? පළමු දිනය අවසානයේදී තාපයේ මුළු දිගින් කොපමණ භාගයක් තව දුරටත් ඉතිරිව ඇද්ද කියලා. අන්න පළවෙනි දිනේ ඉවර වුණාට පස්සේ තව කොච්චරක් ඉතුරුද කියලා යහන්නේ. ඒ කියන්නේ මෙන්න මේක. පළවෙනි දිනේ පස්සේ ඉතුරු ප්‍රමාණය කියන්නේ මෙන්න මේක. ඉතිරියයි යහන්නේ පළවෙනි දිනෙන් පස්සේ. ඒ කියන්නේ කීයද? 12න් 5යි. අපිට මේක හදන විදිය දානවා. අපි කොහොමද දාන්නේ? සම්පූර්ණ එකකින් අපි මෙතන එකක් කියලා හිතලා අඩු කරා 12න් 7ක්. මේ එක කියන්නේ 12න් 12 කියන එකට. ඉතින් අපි 12න් 12 මේ විදිහට දාගත්තා. 12න් 7ක් අඩු කරා. එතකොට අපිට ආව උත්තරේ කීයද? මෙතන 12යි මෙතන 5යි. ඉතින් පළවෙනි දිනෙන් පස්සේ ඉතිරි වෙච්ච ගානන්න හරි ලේසියෙන් ගත්තා. කීයද? 12න් 5යි. මේක හරි ලේසි ක්‍රමයක්. දැක්කනේ 12න් 5යි ලේසියෙන් අපිට උත්තරේ ගන්න පුළුවන් වුණා. මේ පළවෙනි ගානට ලකුණු දෙකක් හම්බ වෙන. ඊට පස්සේ අපි අහන්නේ දෙවන දිනේ නිර්මාණය කරන ලද ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් කොච්චරක්ද කියලා. ඉතින් ඉතිරියෙන් මෙන්න මේ දෙවෙනි දිනේ කියන්නේ මෙතන ගාන. අන්න අපි එතෙන්ට එද්දි කීයක් හදලාද කියලා තමයි බලන්න ඕන. ඉතින් පේනවා අපිට මේ පැත්තටයි යන්න තියෙන්නේ. ඒ කියන්නේ ಗುಣ කරන්නයි තියෙන්නේ. මෙතන අගේ අපි ගන්නෙ කොහමද? මේකයි ಗುಣ කරලා. මෙතන තියෙනවා 12න් 5ක ප්‍රමාණයක්. ඒක ಗುಣ කරනවා මෙතන 5න් 3කින්. අපි දන්නවා ಗುಣ කරද්දි මෙන්න මේකයි මේකෙන් ಗುಣ කරනවා. මේකෙන් ಗುಣ කරනවා. ඊට කලින් සුළු කරන්න පුළුවන් අපිට සුළු කරලා දාගන්නත් පුළුවන්. ඉතින් මෙතන 5 ඒවා 1යි, මෙතන 5 ඒවා 1යි, මෙතන 3 ඒවා 1යි, මෙතන 3 ඒවා 4යි. යට තියෙනවා අපිට 4න් එකක්, මේ පැත්තේ තියෙනවා 1 බෙදීම 1ක්. උත්තරේ එන්නේ 4න් 1ක ප්‍රමාණයයි. උත්තරේ එන්නේ කීයද? 4න් 1යි. ඉතින් ඒ කියන්නේ මෙතනට එන්නේ
4න් 1යි අපි හදපු ක්‍රමය මොකද්ද? හදපු ක්‍රමය මෙන්න මේක. ඉතින් ගානට අපි මෙන්න මේක ලිව්වනම් අපිට ලේසියෙන්ම ලකුණු දෙකක් ගන්න පුළුවන්. මේ මොකද්ද? දෙවන දිනේදී නිර්මාණය කරන ලද ප්‍රමාණය මුළු දිගෙන් කවර ප්‍රමාණයක්ද කියන එකට උත්තරේ. ඒක අපි ගත්තේ කොහොමද? මෙන්න මෙතෙන්ට එන අගේ ගරන් ඒ අගේ ගත්තේ කොහොමද? මේ පැත්තට තියෙන නිසා ಗುಣ කරලා අන්න ලේසි පැටලෙන්නේ නැහැ. මේ දෙන්නම ಗುಣ කරා උත්තරේ ගත්ත 4යි කියලා. ගාන ඊළඟ කෑල්ලෙන් කියන්නේ මොකද්ද? දවස් දෙකක් ගියාට පස්සෙත් තවත් ඉතුරු වෙලා තිබ්බ ප්‍රමාණය දිග 80ක් නම් දිග කියනවා අපිට මීටර් 80ක් නම් දිග මීටර 80ක් නම් මුළු දිග කීයද කියලා තමයි අපෙන් අහන්නේ. අපිට කියනවා මෙතන 80යි කියලා. ඉතින් එතකොට අපි මොකද කරන්නේ? මෙන්න මේක හොයාගන්න ඕන. මෙතෙන්ට එද්දී තියෙන එක භාගයක් විදිහට මුලින්ම ලියා ගන්න ඕන. ඒක හොයාගන්නේ කොහොමද? මේ දෙන්න මේ පැත්තට තියෙන නිසා අපි ಗುಣ කරලා ගන්නවා. කොහොමද ಗುಣ කරන්නේ? 12න් 5 ಗುಣ කිරීම මෙතන 5න් 2 කියන එක. ඉතින් මේකත් සුළු කර හැකි. මෙතන 5 1යි, මෙතන 5 1යි, මෙතන 2 6යි, මෙතන 2 1යි කියලා. ඉතින් මේ දෙක ගුණ කරාම 6යි, මේ දෙන්න ගුණ කරාම 1යි. එතකොට මෙතන එන්නේ කීයද? 6න් 1යි. මේ මුළු ප්‍රමාණයෙන් 6න් 1ක ප්‍රමාණයක් තමයි දෙවන දිනෙන් පස්සේ ඉතිරි වෙලා තියෙන්නේ. මෙන්න මේ 6න් 1 කියන එක කීයයි කියලාද කියන්නේ? 80යි කියලා. 6න් එකක් කීයයි කියලාද කියන්නේ? 80යි මීටර් කියලා. ඉතින් මුළු දිග හොයන්න තියෙන්නේ මුළු ප්‍රමාණය කියන්නේ 6න් 6යි. ඒ කියන්නේ මේක 6න් එකක් නම් 80, 6න් 6ක් කීයද කියලා තමයි හොයන්න තියෙන්නේ. 6න් 6ක් ගන්නේ කොහොමද? එකක් 80යි නම් 6ක් කීයද ගන්නේ? 80 ගුණ කරනවා 6න්. 80 6න් ගුණ කරාට පස්සේ අපිට 6න් 6ක් කියන්නේ කීයද කියලා එනවා. එතකොට මේක ගුණ කරන්නේ කොහොමද? 6 වරක් 8 26 42යි 48යි 480යි මීටර් වෙනවා. මෙන්න මේක 480ක් වෙනවා. ඒ කියන්නේ මුළු දිග කීයද? 480යි මීටර්. අන්න ලේසි පැටළුනේ නෑ. කෙලින්ම අපි උත්තරේ ගත්තා මෙන්න මේ රූප සටහන් ක්‍රමවේදය භාවිතා කරලා. ගානේ අවසාන කෑල්ලෙන් අපෙන් අහන්නේ මොකද? තාප්පය නිම කිරීම සඳහා 1 මීටරයකට 1 දික් මීටරයකට රුපියල් 800ක් වැය වෙනවලු. එකකට 800ක් වැය වෙනවලු. 1 මීටරයකට අපිට යනවලු 800ක්. දැන් අපෙන් අහන්නේ මුළු වියදම කීයද කියලා. මුළු වියදම ගන්න කොහොමද? එකකට 800යි නම් 480කට කීයද කියලායි බලන්න තියෙන්නේ. ඉතින් 480යි මීටරට කීයද බලන්නේ කොහොමද? අපි වෙන්න මේ 800 ගුණ කරන්න ඕන 480න්. 800 480න් ගුණ කරාට පස්සේ අපිට මේකේ මුළු වියදම කීයද කියලා දැනගන්න පුළුවන්. අපිට මේක ගුණ කරාට පස්සේ උත්තරේ එනවා 3යි 8යි 4යි. මෙතන බිංදු 3 දාගත්තාම මට එනවා කීයක්ද උත්තරේ? 3,84,000ක වියදමක් යනවා. කීයක්ද? 3,84,000ක වියදමක් යනවා. 3,84,000ක් යන අපිට මේක මේ විදිහට තියන්න බෑ. අපි මේක මොකද්ද ඒකකේ කියලා දාගන්න ඕන. මේක මොන වගේද අපිට දීලා තියෙන්නේ? රුපියල් වලින්. උත්තරේ කීයද? රුපියල් 3,84,000යි කියලා අපි මේකේ මේ විදිහට දාගත්තොත් අපිට ලකුණු 10න් 10ම ගන්න පුළුවන්. අන්න අපි දැක්කා කිසිම තැනකදී අපිට පැටළුනේ නැහැ. ලකුණු 10න් 10ම ලේසියම ගොඩ දාගන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමේ භාවිතා කරොත් මේක අපි පේපරේ අඳින්නේ නැහැ. මේක අපි කටු සටහනක් විදිහට ඇඳගෙන මෙන්න මේ විදිහට ගාන හදාගත්තොත් අපිට ලේසි ලකුණු 10න් 10ම ගන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මේ විදිහට දිගින් දිගටම පේපරේ හැදෙන හැම පාඩමම හැම ගානක්ම හැදෙන විදිය ගැන දිගටම කතා කරනවා. ඒ වගේම සතියේ ඉතුරු දවස් 6ෙම අපි මොකද කරන්නේ? මේ පාඩම අදාළව ප්‍රශ්න හදනවා. ඊළඟ සතියේ අපි අලුත් පාඩමක් ඉගෙන ගන්නවා. ඉතින් මේක කරන්නේ අපේ WhatsApp group එක හරහා නොමිලේම තමයි කරන්නේ. ඉතින් ඔයාලා තාමත් අපේ WhatsApp group එකට එකතු වෙලා නැත්නම් දැම්ම එකතු වෙන්න. ඒ වගේම channel එකට අලුත් නම් යම් කිසි දෙයක් ඉගෙන ගත්තා නම් like එකක් දාන්න, subscribe කරන්නත් අමතක කරන්න එපා.